බලමු ඉතින් අපිට ඊළඟ මාස තුනේ කියන්නේ ජූනි අගෝස්තු සැප්තැම්බර් මාස තුනේ එන්න තියෙන අලුත්ම සුපිරිම බුයපාස් තුන කොහමද අගම ඩිසයින් වෙන්නේ කියලා. ඒ නම් ඉතින් වැඩි කතා නැතුව අපේම අදගෙන වීඩියෝ එකට. බලමු ඉතින් අපිට ඊළඟ මාසේ කියන්නේ ජූලි මාසේ එන්න තියෙන බුයපාස්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ජූලි මාසේ එන්න තියෙන බුයපාස් එක නිකන් අමුතුම තීම් එකකට තමයි ඩිසයින් වෙන්නේ. බැටලු සීන් එකේ තමයි මේක ඩිසයින් වෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ ඉතින් මේක එක්කන ලූඩ් බොක්ස් එක. ඉතින් මෙන්න මේ වගේ ලූඩ් බොක්ස් එකක් බලා ගන්න පුළුවන්. ඒකෙත් මේ අමුතුම සීන් එකක් තියෙනවා. ඉතින් ඒත් එක්ක මෙන්න මේක බලා ගන්න පුළුවන්. මේක තමයි ඒකට එන ගන් ස්කින් එක. ඉතින් මෙන්න මේ මැෂින් ගන් එකට තමයි ගන් ස්කින් එන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ දැන් එන බුයපාස් වල ඉතින් ගන් ස්කින් එකක් ආවා. මේක ලොබි දාන්නත් පුළුවන් විදිහට තමයි ඩිසයින් කරලා ඉන්නේ. ඉතින් සුපිරියක් වෙයි ඉතින් මේකත්. ඉතින් මේක ඇබිලිටි ගැන එහෙමත් මම ඉස්සරහට වීඩියෝ එකකින් අරන් එන්නදී තාම ඩිසයින් ගන්න ගමන් තියෙන ඉතින් මෙන්න මේ වගේ තමයි ඔයාලට ෆොටෝ ටික දැන්ට බලා ගන්න තියෙන්නේ. ඒත් එක්ක මෙන්න මේ වගේ අපිට ස්කයි බෝඩ් එක බලා ගන්න පුළුවන්. ඒකත් නිකන් අර බැටලු හමක් පරවල තියෙන්නේ ස්කයි බෝඩ් එකත් ඒකත් ඒ වගේ බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් අපිට එන්න ග්‍රැනයිට් ස්කින් එක බලා ගන්න තියෙනවා. මෙන්න මේ වගේ ග්‍රැනයිට් ස්කින් එකක් තියෙන ලස්සනයි. ඒත් එක්ක මෙන්න මේ බෑක්පැක් ස්කින් එක බලා ගන්න පුළුවන්. ලස්සන බෑක්පැක් ස්කින් එකක් තමයි එන්න තියෙන්නේ. ඉතින් ඒකත් ඉතින් මෙන්න මේ වගේ සෙට් එකක් තමයි ඩිසයින් වෙන්නේ. ඉතින් ඊළඟ මාසේ බුයපාස් කරන වාසිය. ඉතින් මේ දේවල් සෙට් එකයි. ඔන්න ඉතින් අපිට තව සුපිරිම ඉමෝට් එකකුත් එන්න තියෙනවා මෙන්න මේ විදිහේ. ඉතින් මේ විදිහේ ඉමෝට් එකකුත් ඩිසයින් වෙන ගමන් තියෙන ඉතින් ඊළඟ බුයපාස් එකට ලස්සන ඉමෝට් එකක්. ඒකත් ඉතින් ඒ ඉමෝට් එකත් ඒ වගේ බලා ගන්න පුළුවන්. වාස් ඉමෝට් එකේදී මම අනිවාර්යෙන් මේවා වීඩියෝ ඉස්සර අරන් එන්නම්. තාම අප්ඩේට් එක ආවම තමයි මේවා හරියටම ඩිසයින් කරලා දෙන්නේ. එතකොට ඉතින් ඔයාලන් විසිට් වලට දාගන්න පුළුවන්. මේවා ඒත් එක්ක ඉතින් බණ්ඩල් එක බලා ගන්න පුළුවන්. බණ්ඩල් එක නම් වාසිය. පට්ට ලස්සන විදිහට ඩිසයින් කරපු බණ්ඩල් එකක් තමයි ඊළඟ මාසේ එන්න තියෙන්නේ. ඒ බණ්ඩල් එකේ අමුතුම ලුක් එකක් තියෙනවා. පට්ට ලස්සන බණ්ඩල් එකක්. ඉතින් ඔයාලන්ට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඒකත් ඉතින් ලස්සනයි. ඉතින් ඔයගේ තමයි ඉතින් අපිට ඊළඟ මාසේ එන්න තියෙන බුයපාස් එක බලා ගන්න තියෙන්නේ. ඒක ලස්සන බුයපාස් එකක් ඉතින් සුපර් ඩිසයින් කරලා දෙනවා වාසි බුයපාස් එක. ඒත් එක්ක අපිට ඊට පස්සේ අගෝස්තු වල එන්න තියෙන බුයපාස් එක මේ වගේ බලා ගන්න පුළුවන්. මේකෙත් නිකන් අමුතු සීන් එකක් තියෙනවා කියන්නේ මේකේ තීම් එක විදියට තියෙන ඇපල් සීන් එකේ තීම් එකක් තමයි මේකේ තියෙන්නේ කොහොම හරි කොළ ඇපල් රතු ඇපල් සීන් එකක් තියෙන්නේ. ඉතින් ඔයාලන්ට බලා ගන්න පුළුවන් ඇපල් ඩේ කියලා තමයි මේකේ නම තියෙන්නේ. ඇපල්ම තමයි තියෙන්නේ. ඉතින් කොළයි රතු ඇපල් තියෙන්නේ. ඉතින් ඒත් එක මෙන්න මේකේ ඔයාලන් බලන්න පුළුවන් මෙන්න මේක බටන් එකට ස්කිල් එකක්. නෑ පෑඩ් ස්කින් එක. සෝරි පෑඩ් ස්කින් එක බලා ගන්න පුළුවන්. ඒත් එක වින්චෙස්ටර් එකට තමයි ඉතින් ඔයාලන් බලා ගන්න තියෙන්නේ මෙන්න මේ වගේ ගන් ස්කින් එක. ඉතින් වින්චෙස්ටර් ගන් ස්කින් නැතිවට වාසිය. ගොඩක් අය වින්චෙස්ටර් ගන් ස්කින් නැතුවදිනේ. ඔන්න ඉතින් අපිට අගෝස්තු බුයපාසේ වින්චෙස්ටර් ගන් ස්කින් එකකුත් තියෙනවා. මේ වගේ එක ලස්සනයි. ඒකේ ඇබිලිටි තමයි ඉස්සරහ අරන් එන්නම්. ඒත් එක මෙන්න වගේ ග්‍රැනයිට් ස්කින් එක බලා ගන්න පුළුවන්. ග්‍රැනයිට් ස්කින් එකත් වාසි පාරක් තමයි. ඒකත් අමුතු සීන් එකක් තියෙනවා. ඒත් එක්ක මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් බෑක්පැක් එක. මෙන්න මේ වගේ බෑක්පැක් එකක් තමයි මේකේ ඩිසයින් වෙන්නේ. බෑක්පැක් එකේ තියෙන ලස්සන ක්වොලිටි එකක් තියෙනවා. නිකන් ජූස් බොටල් එකක් වගේ තියෙන කප් එකක් වගේ සීන් එකක් තියෙන්නේ. ඉතින් ඒකත් මාරු. ඉතින් මේ විදිහට බෑක්පැක් ස්කින් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් වාසි බුයපාස් එක. ඊළඟට එන බුයපාස් නම් මාරු. ඉතින් ඒත් එක්ක මේකේ වෝල් ස්කින් එක බලා ගන්න පුළුවන්. වෝල් ස්කින් එක ලස්සනයි. ඒ කියන්නේ වෝල් ස්කින් එක අර ෆුල් කවර් වෙන විදිහට තියෙනවා. ලස්සනට තියෙන වෝල් ස්කින් එකක් තියෙන වෝල් ස්කින් එකත් වාසි. ඉතින් මේ පාර ඒ කියන්නේ අගෝස්තු බුයපාස් එකේ තියෙන වෝල් ස්කින් එකක් නේ. එතකොට ඊළඟ එකේ ආයි මොට්ටක් තියෙයි. බලමු අපි ඊළඟ එකෙන්. ඒත් එක්ක මෙන්න මේක බලා ගන්න පුළුවන්. මේක වෙල ලූට් බොක්ස් එකේ තියෙන ලූට් බොක්ස් එකක් තියෙන නිකන් කොළ ඇපල රතු ඇපල. ඉතින් ඒකත් මාරු. ඒ වගේ තමයි ඉතින් ලූට් බොක්ස් එකේ තියෙන. ඒත් එක්ක මේකේ මේල් බණ්ඩල් එක බලා ගන්න පුළුවන්. මේල් බණ්ඩල් එක මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මේල් බණ්ඩල් එකෙත් ජර්සියම ලස්සන. ඉතින් කැප් එකෙත් අමුතු ලුක් එකක් තියෙනවා. කන්නාඩි දෙක ඒ ටික මාරු. ඉතින් ලස්සන ඒ බණ්ඩල් එකෙත් ක්වොලිටියක් තියෙනවා. ඒ කියන්නේ අර චාටර් මනේ බණ්ඩල් එක. ඒකත් ලස්සනයි. ඉතින් ඒකේ ලස්සන කිට් එකක් එහෙම අපිට හදා ගන්න පුළුවන් වෙන බණ්ඩල් කෑලි දා. ඒකත් තියෙන සුපිරි. ඔන්න ඉතින් මේ බුයපාස් එකත් ඒ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒකේ අයිටම් සෙට් එක. ඔන්න ඉතින් අපිට ඊළඟට සැප්තැම්බර් බුයපාස් එකේ තීම් එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ. ඉතින් සැප්තැම්බර් බුයපාස් එකේ එන්න දින කිට් එක මෙන්න මේ විදිහට තමයි ඩිසයින් වෙන්නේ. මේල් බණ්ඩලයි ෆීමේල් බණ්ඩලයි බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් මාරු. ඒක නිකන් අර රිච් සීන් එක. නිකන් අර පෝසත් සීන් එක නිකන් අමුතුම සීන් එක තමයි ඒක ඩිසයින් වෙන්නේ. ඒක ලස්සනයි. ඒකේ කොහොම හරි මේ ඒකෙත් එන්න තියෙන ඉමෝට් එක මට මතක හැටියට. ඒත් එක මෙන්න මේකේ ග්‍රැනයිට් ස්කින් එක බලා ගන්න පුළුවන්. M500 බලා ගන්න පුළුවන්. M500 තමයි මේකේ ගන් ස්කින් එකක් එන්නේ. ඒවා ඉතින් ඇබිලිටි තාම නැහැ. මම ඇබිලිටි ඉස්සර අරන් එන්න මේ හරියටම ඩිසයින් කරනවා. තාම ඉතින් මේවා ඩිසයින් වෙන ගමන් තියෙනවා. ඉතින් ඔයාලට කොහෙන්ද බලන්න එන්න ඕන. ඉතින් මම තමයි ඉස්සෙල්ලා මේ ටික අරන් එන්න මං හිතන්නේ. ඉතින් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ඉස්සරහට මේ වගේ අප්කමින් නිවුස් දැනගන්න. ඒත් එක්කම ඔයාලන්ට මෙන්න මේක බලා ගන්න පුළුවන්. මේකේ ලූට් බොක්ස් එක. ලූට් බොක්ස් එක මේක බලා ගන්න පුළුවන්. කළු සවස් දෙකක් තියෙන නිකන් පොතක් උඩ ඒකත්
අමුතුම ලූට් බොක්ස් එකක් ඒකේ තම ස්කින් එකක් තියෙනවා. ඒකම බැටන් ස්කින් එක බලා ගන්න පුළුවන් සුදු කුඩයක්. අකොළ කුඩයක් වගේ බැටන් ස්කින් එකක් තමයි අපිට එන්න දෙන ඊළඟ නෙමෙයි සැප්තැම්බර් මාසේ. කියන්නේ තව මාස 3ක බුය පාසකින් එන්න දෙන්නේ. ඒත් එක මේ වගේ බෑක්පැක් ස්කින් එක බලා ගන්න පුළුවන්. බෑක්පැක් ස්කින් එකත් මාරු. ඉතින් බෑක්පැක් ස්කින් එක මේකේ තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඔන්න මාස 3කම බුය පාස් ඩිසයින් වෙන විදිහ. ඒත් එක්ක මේක ඉමෝට් එකක් තියෙනවා. මට මතකයි තිබ්බ කියලා මං කිව්වේ. ඉතින් ඔන්න ඉතින් ඉමෝට් එක තියෙනවා මේ වගේ. M500 නිකන් පිහදානා වගේ ඉමෝට් එකක් තමයි තියෙන්නේ. ඒක නම් වාසි ඉමෝට් එකක්. ලස්සනක් තියෙයි. ඉමෝට් එක න ඉතින් ඒ වගේ ඉමෝට් එකක් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඉතින් මේල් බන්ඩල් එක මේ වගේ ඩිසයින් වෙන. ඒක ලුක් එක මේ වගේ බලා ගන්න පුළුවන්. ලස්සන ලුක් එකක් තියෙන මේල් බන්ඩල් එක. ඒකත් තියෙන කොල්ලි. ඒකේ කොණ්ඩෙත් මරු ෂර්ට් එකත් මරු. කල්ගෙම නම් හරිය සෙට් නෑනේ. කොහමද ඒ වගේ තියෙනවා. ඉතින් මේ බන්ඩල් එක. ඉතින් ඔන්න ওই විදිහට තමයි අපිට ඊළඟ මාස 3 එන්න තියෙන බුය පාස් 3ම ඩිසයින් වෙන විදිහ. ඉතින් ඩිසයින් වෙනවා කියන්නේ මේවා දැන් ඩිසයින් කරලා ඉවරයි. ඉතින් මේව තියද්දි ඔයාලට තාවන්න හිතා ගන්න පුළුවන් නේ. කරකවල බලන්න බැරනවා. ඉතින් අනිවාර්යෙන් ඉතින් මම ඉස්සරහට අප්ඩේට් වීඩියෝ එක අරන් එන්නම් මේක ඉමෝට් ගැන. එහෙනම් ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් ෂෙයා පාරක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න. ඉතින් එහෙනම් ඉතින් තාත් මගේ සුපිරිම සෝරි අප්කමින් වීඩියෝ එකකින් ආයෙත් එමු. අදට ඉතින් එන්න හැමෝටම ගුඩ් බයි.